අයිබෝන් පුතේ අද අපි 6 වෙනි දවසට ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි 2017 ප්‍රශ්න පත්‍රය කරගෙන යන්නේ. අපි පසුගිය සතියේ සිකුරාදා ඒ කියන්නේ සෙනසුරාදා දිනට මම වීඩියෝස් දාන්නේ නැහැ. සතියේ දින පහ තමයි වීඩියෝස් දාන්නේ. ඒවා ඔයගොල්ලෝ බලන්න. පසුගිය සතිය වෙනකොට අපි ප්‍රශ්න 29 දක්වා 2017 පේපර් එකේ 29 වෙනි ප්‍රශ්නය දක්වා සාකච්ඡා කරා. අද 30 වෙනි ප්‍රශ්නයේ සිට ඉදිරියට යමු. ප්‍රශ්නාංක 30 බලන්න. ඔයගොල්ලෝ ගාව පේපර් එක තියෙන්න ඕන මේ වෙනකොට. ඒකට තමයි ලේසි වෙන්නේ. මේ බලන්න 30 වෙනි ප්‍රශ්නය. පහත දී ඇති ABC අවස්ථා සලකන්න. A වවුලෙකු රාත්‍රී කාලයේ හර්ට්ස් 21000ක අතිධ්වනි තරංග නිකුත් කරමින් පියාසර කිරීම. 21000 හර්ට්ස් අතිධ්වනි තරංග අල්ට්‍රාසවුන්ඩ්ස් නිකුත් කරලා පියාසර කරනවා. B ඩොල්ෆිනයෙකු සාගරය තුල එයත් හර්ට්ස් 21000 අතිධ්වනි තරංග නිකුත් කරමින් ගොදුරු සෙවීම. C හාවෙකු ඒත් 21000 අතිධ්වනි තරංග නිකුත් කරමින් කැලෑවේ ගමන් කිරීම. ඉහත අවස්ථාවල නිකුත් වන ධ්වනි තරංගවල වේග පිළිවෙලින් VA මෙයාට VA මෙයාට තියෙන VA මෙයාගේ VB මෙයාගේ VC වේග සම්බන්ධයෙන් නිවැරදි සම්බන්ධතාවය. දැන් පුතේ ඔයාට මෙච්චර හිතන්න තියෙන්නේ මේකේ. වවුල නිකුත් කරන තරංග ගමන් කරන්නේ වාතය තුලින්. ඩොල්ෆින් නිකුත් කරන තරංග ගමන් කරන්නේ ජලය තුලින්. හාව නිකුත් කරන තරංග ගමන් කරන්නේ වාතය තුලින්. එහෙනම් අනිවාර්යෙන් VAVC සමාන වෙන්න ඕනේ. VAVC සමාන වෙන්න ඕනේ. VAVC සමාන කියලා උත්තර මේක නෑ, මේක වැරදි. එහෙනම් මේක වැරදි. මේකේ තියෙනවා VAVC සමානයි VB සමානයි කියලා තියෙනවා. දැන් බලන්න මේ ඩොල්ෆින් නිකුත් කරන තරංග ගමන් කරන්නේ ජලය තුලින්. ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා වාතය තුලින් තරංගවල ප්‍රවේගයට වඩා ජලය තුලින් තරංගවල ප්‍රවේගය වැඩි. ද්‍රව තුලින් තරංග ප්‍රවේගය වැඩි. ඝන තුලින් ඊටත් වඩා වැඩි. එහෙනම් අනිවාර්යෙන් VA සමාන වෙන්න ඕනේ VC ට ඒ දෙකටම වඩා VB වැඩි වෙන්න ඕනේ. ජලය තුලින් තරංග ප්‍රවේගය වැඩි වෙන්න ඕනේ. මේ අනුව පිළිතුර වෙන්නේ මේක වැරදි. නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. ඊළඟට 31 වෙනි ප්‍රශ්නය අපිට යකඩ විකාදනය සම්බන්ධ ප්‍රශ්නයක්. අපි තාම යකඩ විකාදනයේ සිද්ධාන්ත කරලා නැති නිසා දැනට අපි මේ ප්‍රශ්නය ඉදිරි කරමු. මේ ඉතිරි වෙන සියලුම ප්‍රශ්න විභාගයේ ආසන්නයේ අවසාන මාසයේ වගේ අපි නැවත සාකච්ඡා කරමු. දැන් බලන්න 32 වෙනි ප්‍රශ්නයට අපි යමු ඊළඟට. ප්‍රශ්නාංක 32 පහත සඳහන් ලක්ෂණ සලකන්න. A න්‍යෂ්ටිය සෛලප්ලාස්මේ පර්යාන්තව පිහිටීම. B විශාල මධ්‍ය රික්තකයක් සහිත ගෝලාකාර සෛල පිහිටීම. C අන්තර්සෛලීය අවකාශ නොපිහිටයි. පළවෙනි බන් න්‍යෂ්ටිය සෛලප්ලාස්මේ පර්යාන්තව පිහිටයි. ඒ කියන්නේ සෛලප්ලාස්මේ මෙහෙම තියෙනවා නම් න්‍යෂ්ටිය සෛලප්ලාස්මේ පර්යාන්තයට වෙන්න පිහිටනවා. විශාල මධ්‍ය රික්තකයක් සහිත ගෝලාකාර සෛල පිහිටයි. විශාල මධ්‍ය රික්තකයක් සහිත ගෝලාකාර සෛලලු. සෛලය ගෝලාකාරයි, මධ්‍ය රික්තකේ විශාලයි මෙන්න. අන්තර්සෛලීය අවකාශ නොපිහිටයි. ඉහත ලක්ෂණ අතුරින් මෘදු ස්තර පාඨකයේ ලක්ෂණයක් වන්නේ. මෘදු ස්තර පාඨක දැන් සෛල ගෝලාකාර නම් අනිවාර්යෙන් අන්තර්සෛලීය අවකාශ පිහිටනෝනේ. සෛල ගෝලාකාර නම් අන්තර්සෛලීය අවකාශ පිහිටනවා. එහෙනම් මේක වැරදිනේ. C වැරදි. හරි. මේක හරි. න්‍යෂ්ටිය පර්යන්තයට වෙන්න තියෙනවා. ඒක හරි. විශාල මධ්‍ය රික්තකයක් සහිත ගෝලාකාර සෛල එකත් හරි. එහෙනම් මෘදු ස්තර පාඨකයේ ලක්ෂණයක් වෙන්නේ A සහ B. A සහ B පිළිතුර වෙන්නේ 1.
ඊළඟට ගන්න 33 වෙනි ප්‍රශ්නය. වස්තුවක් නිව්ටන 10 15 සහ p යන ඒකතල බල තුනක් යටතේ සමතුලිතව තිබේ. 10 නිව්ටන් 15 නිව්ටන් යන බල දෙකේ සංප්‍රයුක්තය නිව්ටන් 12ක් වේ. p බලය සම්බන්ධයෙන් පහත දී ඇති xyz ප්‍රකාශ සලකන්න. p හි විශාලත්වය 12යි. 10 15 බල දෙකේ සංප්‍රයුක්ත බලයේ දිශාවට p ක්‍රියා කරයි. p හි ක්‍රියා රේඛාව 10යි නිව්ටන් 15යි නිව්ටන් යන බල දෙකේ ක්‍රියා රේඛාවල ඡේදන ලක්ෂ්‍ය හරහා ගමන් කරයි. ඉහත ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ කියලා අහනවා. දැන් පුතා අපි මේකෙදී බලමු ඒකතල බල තුනක් තියෙනවා. එකක් නිව්ටන් 10යි, අනිත් බලය නිව්ටන් 15යි, අනිත් බලය p සමතුලිතව තියෙනවායි කියලා කියනකොට ඔයාලට මතකයි 10 ඉගෙන ගත්තා බල සමතුලිත නම් නිශ්චලතාවයේ තියෙනවා මේක. බල සමතුලිත නම් මේ වස්තු නිශ්චලතාවයේ තියෙන්නේ. එතකොට මේ බල දෙකේ සංප්‍රයුක්තය දීලා තියෙනවා නිව්ටන් 12යි කියලා. එහෙනම් ඒක මේ පැත්තට තියෙන්නේ බෑ. නිව්ටන් 12 තියෙන්නේ මේ පැත්තට. නිශ්චල වෙන්න නම් සමාන හා ප්‍රතිවිරුද්ධ බල ක්‍රියා කරන්න ඕනේ. එතකොට මේක 12 නම් අනිවාර්යයෙන් මෙයක් 12 වෙන්න ඕනේ. එතකොට 12ට 12 කැපුණා බිඳුවයි. මේ දෙකේ සංප්‍රයුක්තය මේකට සමාන වෙන්න ඕනේ. මෙහෙට තියෙන්න ඕනේ. නිව්ටන් 15. එතකොට 15ට 15 කැපුණා බිඳුවයි. මේ දෙකේ සංප්‍රයුක්තය 10 වෙන්න ඕනේ. එතකොට 10ට 10 කැපුණා බිඳුවයි. මේක 12 නම් p ගියගේ 12යි වෙන්න ඕනේ. මොකද මේ දෙකේ සංප්‍රයුක්තය 12 කියලා දීලා තියෙනවා. එහෙනම් p ගියගේ 12 වෙන්න ඕනේ. දැන් ඔය තත්ත්වයන් තුල මේ වස්තුව මත අවසාන බලයේ බිඳුවනේ නේ. දැන් බලමු ප්‍රකාශ තුන. x ප්‍රකාශය p හි විශාලත්වය 12 වේ. හරිනේ. x ප්‍රකාශය හරි. y 10 නිව්ටන් හා 15 නිව්ටන් බල දෙකේ සංප්‍රයුක්ත බලයේ දිශාවට p ක්‍රියා කරයි. 10 15 සංප්‍රයුක්ත බලයේ 12 දිශාවට p ක්‍රියා කරනවා නම් මේක නිශ්චල වෙන්න බැන්නේ, සමතුලිතතාවයේ තියෙන්න බෑ. ඒ නිසා y වැරදි. ඊළඟට බලන්න දැන් y වැරදි නම් y තියෙන උත්තර එකක්වත් තෝරන්න බෑ. පළවෙනි උත්තරේ තියෙනවා xy ඒක වැරදි. දෙවෙනි උත්තරේ තියෙනවා yz ඒක වැරදි. හතරවෙනි උත්තරේ තියෙනවා xyz ඒකත් වැරදි. එහෙනම් අනිවාර්යෙන් z හරියන්න ඕනේ. z බලන්න. p හි ක්‍රියා රේඛාව 10 නිව්ටන් 15 නිව්ටන් යන බල දෙකේ ක්‍රියා රේඛාවල ඡේදන ලක්ෂ්‍ය හරහා ගමන් කරයි. 10 නිව්ටන් 15 නිව්ටන් බල දෙකේ ඡේදන ලක්ෂ්‍ය මෙන්න ඒක හරහා තමයි p හි ක්‍රියා රේඛාව ගමන් කරන්නේ. ඒක හරි. ඉතින් ප්‍රකාශය හරි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕනේ. නිවැරදි පිළිතුර වෙන්න ඕනේ. මේ ප්‍රශ්නයට y දෙන උත්තර වැරදි. එහෙනම් තුන්වෙනි පිළිතුර නිවැරදි වෙන්නට ඕනේ. හරි. දැන් අපි බලමු ඊළඟට 34. එක්තරා ජීවියෙකුට පහත සඳහන් ලක්ෂණ ඇත. A. සංවිධානය වූ න්‍යෂ්ටියක් දරන සෛල වලින් යුක්ත වීම. සංවිධානය වූ න්‍යෂ්ටියක් දරන එක ශූන්‍යෂ්ටික නේද? සෛල වලින් යුක්ත වීම. කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීමට හැකියාව තිබීම. සෛල බිත්තියේ කයිටින් තිබීම. සෛල බිත්තියේ කයිටින් කිව්ව ගමන් ඇනිමාලියා වැරදි. මේක වැරදිනේ. ඇනිමාලියා වැරදිනේ. මේක වැරදි. ප්ලාන්ටේ සෛල බිත්තියේ සෙලියුලෝස් මේක වැරදි. ප්‍රොටිස්ටා මේකට අයිති වෙනවා ඇල්ගී සහ ප්‍රොටෝසෝවා. ඒගොල්ලන්ගේ සෛල බිත්තියේ කයිටින් තියෙනවා කියලා අපි දක්වලා නැහැ. සෛල බිත්තියේ කයිටින් කිව්ව ගමන් ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ ෆංගයි, දිලීර. අනිත් එක දැන් මේකේ කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීමේ හැකියාවකුත් තියෙනවනේ.
ඒතර මෙයාට ඒක කරන්න බෑනේ. ඒ නිසා උත්තරේ නිශ්චිත වශයෙන් ෆංගයි දිලීර. මේකත් වැරදි. නැවත බලන්න එක්තරා ජීවියෙකුට පහ සඳහන් ලක්ෂණ ඇත. සංවිධානයේ වූ න්‍යෂ්ටි ධර්ම සෛල වලින් යුක්ත වීම, කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීමේ හැකියාව, සෛල බිත්තියේ කයිටින් තිබීම. සෛල බිත්තිය කිව්ව ගමන් ඇනිමාලියා වෙන්න බෑනේ. සත්ත්ව සෛල වල සෛල බිත්තියක් නැහැ. ප්ලාන්ටේ සෛල බිත්තියක් තියෙනවා, හැබැයි සෙලියුලෝස්. එතන ප්‍රොටිස්ටා. ප්‍රොටිස්ටා කිව්වහම ඇල්ගී සහ ප්‍රොටෝසෝවා අයිති වෙනවා. ප්‍රොටෝසෝවාට සෛල බිත්තියක් නැහැ. ඒ හින්දා මේක ගන්න බෑ. අපි ෆංගයි තමයි ගන්න වෙන්නේ උත්තරේට. ඊළඟට අපි යමු 35. බෙරයකට සෙමෙන් තට්ටු කළ විට ලැබුණු ධ්වනි තරංගය කැතෝඩ කිරණ දෝලනයක්ෂයෙන් නිරීක්ෂණය කළ විට ඒ රූපී ඇති තරංග රටාව ලැබුණි. මෙන්න සෙමෙන් තට්ටු කරපුවාම තරංග රටාව මේ තියෙන්නේ. සෙමෙන් තට්ටු කළ විට තරංග රටාව. ඊට අවස්ථාවේ යෙදූ බලයට වඩා වැඩි බලයක් යොදලා බෙරයට තට්ටු කළොත් ලැබෙන තරංගයේ රටාව මොකද වෙන්න ඕනේ? බලය වැඩි කරපු ගමන් හඬේ සැර වැඩි වෙනවනේ. ඒතර තරංගය මෙහෙම වෙන්න බෑ. මොහොම වෙන්න බෑ. ඒ කියන්නේ විස්තාරය වැඩි වෙන්න ඕනේ. විස්තාරය වැඩි වෙන්න ඕනේ. මේ අනුව වඩාත් ගැළපෙන පිළිතුර වෙන්නේ 1. නමුත් ප්‍රශ්න පත්‍රයක තිබුණු දෝෂයක් නිසා මම හිතන්නේ මාධ්‍ය ප්‍රශ්නයක් තිබෙන මාධ්‍ය ප්‍රශ්න පත්‍රයේ වෙන්නේ නැති. මේකේ සියලුම පිළිතුරු වලට ලකුණු දීලා තිබුණා. නමුත් මේක ගැළපෙන පිළිතුරක් තියෙනවා. මොකද්ද? හඬේ විස්තාරය වැඩි වෙන්න ඕනේ. අර බලය වැඩි කරනකොට. ඒ නිසා වඩා ගැළපෙන පිළිතුර වෙන්නේ 1. එතකොට අපි ප්‍රශ්න සාකච්ඡා කරාද? 30 වෙනි ප්‍රශ්නේ කරා, 32 කරා, 33 කරා, 34 කරා, 35 කරා. ප්‍රශ්න 5ක් අද අපි සාකච්ඡා කරා 2017 ප්‍රශ්න පත්‍රයේ. අපි හෙට ඒ ප්‍රශ්න පත්‍රයේ ඉතිරි ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඔයගොල්ලෝ 2018 ප්‍රශ්න පත්‍රයත් සූදානම් කරගෙන ඉන්න. දැන් මේක සාකච්ඡා කරලා ඉවර වුණ ගමන් 2018 පටන් ගන්නවා. හරි? එහෙනම් සියලු දෙනාට සුබ දවසක්. ආයුබෝවන්.